කිව්වේ මොකද මිනි මරන්නේ? ගෝඨාභය ඔය පාස්කු ප්‍රහාරය වෙන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට පෙර ජනවාරි පළාත් පාලන ආයතනයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. එහෙම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්ත මොනම මගුලටද මේ රටේ මිනිස්සුන්ගේ මරණ මතින් බලයට එන්නේ? ඒ වෙනකොට යහපාන රජය එපා වෙලා මේ රටේ ජනතාවගේ මතර ලොකු පිපිදීමක් ඇති වෙලා තිබ්බේ ගෝඨාභය පිළිබඳව. සහරාන්ගේ ලෝයේ ඉන්නේ මාලිමාව. මම වගකීමෙන් කියන්නේ නම් ගම් එක්කම එලි කරන්නම් ඕන්න. සහරාන්න කොළඹ ඉඳන් කාර් එකේ හංගගෙන ගියේ ලෝයේ ඉන්නේ මාලිමාව. ජනාධිපතිතුමාගේ උපදේශකයෙක් විදිහට එයා හිටියා. එතකොට තමන්ගේ ගෙදර තමන්ගේ පුත්තු ශානි අබේසකර මහත්මයාගේ භාෂාවෙන් කියනකොට තාත්තා දන්නේ නැද්ද සංජන් මහත්තයෝ පුතාලා ගෙදර බෝම්බ හදනකොට කියලා තමයි ශානිගේ අනපටේ කියන්නේ. ඒතර මේ බෝම්බ හදපු පුත්තු තියාගෙන හිටිය ඉබ්‍රහීම් නානා ජේ.වී.පී.ගේ ජාතික ලයිස්තුවේ මේගොල්ලන්ගේ ආරක්ෂක ලේකම් දැන් ඉන්න රවි සෙනවිරත්න රෝය ගෙවනවා ගහන්න ඉස්සෙල්ලා දවසේ බුද්ධි තොරතුරක් එවනවා හෙට උදේ ගහනවා කියලා. මොකද්ද මේක මේ ඉන්න රවි සෙනවිරත්නගේ මේසුට තියාගෙන ගැහුවට පස්සේ අහිංසක අයිර මිනිස්සු මැරිලා ඒ මිනිස්සුන්ගේ අම්මා තාත්තා දුවලා පුතාලා මැරුණාට පස්සේ මේ මිනිස්සු යවනවා ඊට පහුවෙන්ද තමයි මේ කොලේ යවන්නේ. සලේද බුද්ධිතොර සලේ කියන්නේ බුද්ධිතොරතුරු දෙන නිලධාරියෙක්. සලේ බුද්ධිතොරතුරු දුන්නේ නැත්නම් වැරදි. හැබැයි සලේ බුද්ධිතොරතුරු දීලා ඒක මේසුට තියාගත්ත මිනිහා දැන් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ පාස්තු ප්‍රහාරයකට පරීක්ෂණ කරන මොන විහිළුවක්. සිය වතාවකට වැඩිය මේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙනවා කියලා චතුර සියලු තොරතුරු ලැබෙනවා මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අත්දෙයනේ මම මේ රටේ මිනිස්සුන්ගෙන් අහන්නේ මේ ඔලොමොට්ටලයන්ට මේ තොරතුරු ටික ලැබෙනවා බෝම්බේ ගහනවා කියලා. බෝම්බේ හදනකොට ලැබෙනවා. මේ නොසලකිල්ලට වගකිය යුතු මිනිස්සු තමන්ව බේරෙන්න තමයි මේ වැඩ කරන්නේ. ඒ විතරක් නෙමෙයි. පාස්කු ප්‍රහාරේ අර සහරාන්ගේ ලෝය හිටියා මාලිමාව. එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයේ අහිංසක මිනිස්සුන්ගේ සිරුර විවිධ කියපු තපකම්මලේ තඹ ටික සපයපු ජේ.වී.පී.ගේ ඉබ්‍රහීම් නානාව බේර ගන්න තමයි මේ මිෂන් එක දියත් කළා තියෙන්නේ.